ඒ වෙද්දි මගේ ජීවිතේ සුන්දරම කාලේ. වයස අවුරුදු 15ක් කියන්නේ ලෝකය ගැන ලොකු බයක් නැති හැම දෙයක්ම සෙල්ලමකට විතරක් බාර ගන්න වයසක්. සැප්තැම්බර් මාසයේ අන්තිම සිකුරාදා රෑ මුළු පළාතම වෙලාගෙන තිබුණේ අමුතුම සීතලක්. ගේ වටේටම තිබුණු මහ විශාල ගස්වල අතු හමාගෙන ආපු තද හුළඟට එකිනෙක හැප්පුණේ නියපොතු වලින් ලෑල්ලක් හූරනවා වගේ කීස් කීස් ගාන සද්දකින්. අහස පුරා කළුම කළු වලාකුළු පිරලා තිබුණත් වැස්සක් වහින්න කිසිම ලකුණක් තිබුණේ නෑ. ඒ අඳුරු වාතාවරණය මුළු පරිසරයටම එක්කලේ හුදෙකලා ඒ වගේම බියකරු හැඟීමක්. එදා රෑ අම්මයි තාත්තයි පවුලේ පරණ යාළුව සෙට් එකත් එක්ක රෑ කෑමකට යන්න ලෑස්ති වුණේ හවස් වරුවෙමයි. සාලියේ තිබුණ ලොකු කණ්ණාඩියෙන් තමන්ගේ ඇඳුම හදාගන්න ගමන් අම්මා හැරිලා මන් දිහා බැලුවා. පුතා අපි එද්දි ටිකක් රෑ වෙයි. දොරවල් සේරම හොඳට අගුල් දාගෙන ඉන්න. කිසිම හේතුවකට කවුරු හරි ආවොත් දොරවල් නම් අරින්න එපා. අම්මා සුපුරුදු පරිදි දුන්නු ඒ අවවාදය මට ඒ වෙලාවේ දැනුනේ හැමදාම අහලා පුරුදු කිසිම විශේෂත්වයක් නැති සාමාන්‍ය කතාවක් වගේ. මම නිකමට ඔළුව වැනුවා. ඒත් ඒ වචන ටික මගේ මතකයේ සදාකාලිකවම ලේවලින් ලියවෙන අමිහිරි මතකයක මුල්ම පියවර වෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නෑ. කායකේ හෝන් එක සද්ද කරගෙන අම්මයි තාත්තලයි මිදුලෙන් පිටත් වෙලා යද්දී ගේ ඇතුලේ ඉතුරුනේ මම විතරයි. මුළු මහත් නිවසම එක පාරටම පාළු ස්වභාවයකින් වැසිලා ගියා. තනියම ඉන්න මට දැනුණු ඒ කනස්සල්ල නැති කරන්න මම පාරේ අනිත් පැත්තේ හිටපු මගේ හොඳම යාළුවා ක්‍රිස්ට කතා කළා. අපි දෙන්න පොඩි කාලේ ඉඳන්ම එකට හැදුණු වැඩුණු එකිනෙකා හොඳින්ම අඳුරන යාළුවෝ. මගේ කෝල් එක ලැබිලා විනාඩියක් යන්නත් කලින් ක්‍රිස් අපේ ශාලයේ දොරකඩ හිටගෙන හිටියා. අඩෝ අද රෑ නම් අපිට පට්ට නිදහසක් නේ මචං. ක්‍රිස් කටකොණකින් hina වෙලා ඇතුළට ආවා. අපි දෙන්න ශාලයේ ඉඳන් කෙලින්ම ගියේ පහළ තට්ටුවේ තිබුණ බේස්මන්ට් එකට. එතන තිබුණ සෝෆා එකට බර වෙලා අපි වීඩියෝ ගේම්ස් ගැහුවා. ඊට පස්සේ ටීවී එකෙන් හොරර් ෆිල්ම් එකක් දාලා බලන්නත් හැදුවා. ඒත් අනේ මන්දා. එදා රෑ දෙන්නටම හිත එකඟ කරගන්න බැරි ගතියක් තිබුණා. ලොකු අසහනකාරී නිශ්ශබ්දතාවයක් ගේ පුරාම රජ කරනවා වගේ අපිට දැනුණා. පැය එකමාරක් විතර ඔහේ කාලේ ගෙවිලා ගියාට පස්සේ ක්‍රිස් එකපාරටම තමන්ගේ අතේ තිබුණ ගේම් කන්ට්‍රෝල් එක පැත්තකින් තියලා මගේ දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ අමුතුම හිනාවක්. අපි හයිඩ් ඇන්ඩ් සීක් සෙල්ලම් කරමුද? මම මගේ ඇස් දෙක ලොකු කරලා ක්‍රිස් දිහා බැලුවේ පුදුමයෙන්. උඹට පිස්සුද මචං? අපි දැන් පොඩි ළමයිද? මේ රෑ කට්ට කළුවරේ හැංගිමුත්තම් කරන්න? ඒක තමයි මෝඩයෝ. මේ වගේ මහ රෑක පාළු ගෙදරකෝක සෙල්ලම් කරද්දි තමයි ගේම් එකේ නියම ගැම්ම තියෙන්නේ. බලපංකො තියෙන ආතල් එක. ක්‍රිස් මාව පොළඹවන්න හැදුවා. මුලින්ම මම ඒකට දැඩිව අකමැති වුණා. මොකද ගේ ඇතුලේ තිබුණ අමුතු පාළු ගතිය මගේ හිතට මොකක්දෝ බයක් දීලයි තිබුණේ. ඒත් ඇත්තටම කරන්න වෙන කිසිම වැඩක් තිබුණෙත් නෑ. පාළුව මකා ගන්නත් එක්ක අවසානයේ මම ක්‍රිස්ගේ ඉල්ලීමට කැමති වුණා. අපේ ගෙදර කියන්නේ මාලිගාවක් වගේ විශාල නැතත් හැංගින්න පුළුවන් රහස්තන් ඕන තරම් තිබුණා. බේස්මන්ට් එක, කාමරවල තියෙන ඇඳන් යට, විශාල ඇඳුම් අල්මාරි, පරණ බඩු දාන ගබඩා කාමරය, කෑම මේසේ යට වගේම සෝෆා පිටිපස්ස මේ හැම තැනක්ම සෙල්ලම් සීමාවට අයිති වුණා. ගේම් එක තවත් කුතුහලයෙන් පිරුණු එකක් කරන්න අපි තීරණය කළා ගෙදර සේරම ලයිට් නිවලා දාන්න. එකින් එක ස්විච් ඕෆ් කරද්දී මුළු කෙතරම ඝන අඳුර ගිලිලා ගියා. ඉතිරි වුණේ කුස්සියේ තිබුණ පරණ කහපාට බල්බ් එකකින් වැටෙන ඊටාම මලානික දුර්වල එළිය විතරයි. ඒ මලානික එළිය නිසා කොරිඩෝව දිගේ බිත්ති මත ඇඳී තිබුණු කළු සෙවණැලි හරියට පණ ඇති යක්ෂයන් වගේ දිගට ඇදිලා පෙනුණා. හැමදාම දකින මගේ ගෙදර එදා රෑ මට පෙනුනේ කවදාවත් නොදකපු අద్භූත මන්දිරයක් වගේ. සෙල්ලම පටන් ගන්න කලින් අපි නීති කිහිපයක් දාගත්තා. 1. කිසිම කෙනෙක් ගෙදරින් එළියට යන්න බෑ. 2. උඩ තට්ටුවේ තියෙන පරණ අට්ටාලයට නගින්න බෑ. 3. පහළ තට්ටුවේ බිත්තිය අස්සි තියෙන පටු බිම් කුටියට රිංගන්න බෑ.
ඒ හැර ගෙදර ඕනෑම තැනක හැංගෙන්න පුළුවන්. ක්‍රිස් මුලින්ම හැංගෙන්න ඉදිරිපත් වුණා. මං සාලියේ තිබුණ ප්‍රධාන බිත්තිය දිහාට මූණ හරවගෙන දෑත් වලින් මගේ ඇස් දෙක තද කරලා වහගත්තා. 1 2 3 මම හඬ නගා ගණන් කරන්න පටන් ගත්තා. මුල්ම තත්පර කීපෙදී ක්‍රිස් වේගයෙන් දුවන සද්දය මට ඇහුණා. එයාගේ සපත්තු අඩි ලී පඩි පෙළ උඩ වදින සද්දය. ඊට පස්සේ උඩ තට්ටුවේ කොරිඩෝව දිගේ දිව යන හඬ. ඒත් එක්කම එකපාරටම මුළු ගෙදරම නිහඬ වුණා. ගේ ඇතුලේ කන්නඩි පැලෙන තරම් නිශ්ශබ්දතාවයක් පැතිරුණා. මගේ හෘද ස්පන්දනය මටම ඇහෙන තරමට ඒ පරිසරය නිහඬ වුණා. 48 49 50යි මං එනවා. මම හයියෙන් කෑ ගැහුවා. මගේ හඬ හිස්ගේ පුරා දෝංකාර දීලා නැවත මගේ කනට මැහුනේ අමුතම විදියකට. මම හෙමින් සීරුවේ සාලයෙන් ඉදිරියට ආවා. මුලින්ම මම ආවේ කුස්සියට. කුස්සියේ මේසේ යට කවුන්ටරයේ පිටිපස්සේ කවුරුත් නැහැ. ඊට පස්සේ මම බේස්මන්ට් එකට යන දොර පිටිපස්සේ බැලුවා. එතනත් හිස්. නාන කාමරයේ තිරරෙදි මෑත් කරලා බැලුවත් ක්‍රිස් හිටියේ නැහැ. ඉස්සරහා දොර ළඟ තිබුණ කෝට් රාක්කිය සහ අල්මාරිය ළඟත් කවුරුත් නැහැ. මූ එහෙනම් ගියේ උඩ තට්ටුවට තමයි. මම මටම කියාගත්තා. මම උඩ තට්ටුවට යන්න පරණ ලී පඩි පෙළට කකුල තියද්දී මගේ බරට ලී කෑලි කී කී කාලා මූසල හඬක් නැගුවා. ඒ සද්දය ඇහෙද්දී මගේ ඇඟේ මස් පිඩු තද වෙලා රෝම කෙලින් වුණා. උඩ තට්ටුවට යද්දී කළුවර තවත් වැඩි. කාමරවල දොරවල් අඩවල් කරලා තිබුණේ අඳුරු මිනි පෙට්ටි වගේ. මම මුලින්ම ගියේ අම්මලාගේ කාමරයට. හෙමින් ඇතුළු වෙලා ඇඳ යට බැලුවා. ලොකු ඇඳුම් කබඩ් එක පිටිපස්සට අත දාලා බැලුවා. නැහැ. ඊළඟට මගේම කාමරයට ගිහින් කම්පියුටර් ටේබල් එක යට ජනේල තිරෙදි පිටිපස්සේ බැලුවා. එතනත් ක්‍රිස් නැහැ. දැන් ඉතිරි වෙලා තිබුණේ කොරිඩෝවේ කෙළවරේම තිබුණු අමුත්තන් වෙනුවෙන් වෙන් කරපු පාළු ගෙස්ට් රූම් එක විතරයි. ඒ කාමරයේ දොර මදක් ඇරිලා තිබුණා. මට හිතුණා ක්‍රිස් ෂුව එකටම මේක ඇතුලේ ඇති. මම ළඟට යද්දී එකපාරටම පැනලා මාව බය කරන්න ලෑස්ති වෙනවා ඇති කියලා. මම මගේ හිත ධෛර්යමත් කරගෙන හෙමි සේරුවේ දොරට අත තිබ්බා. ක්‍රීක් කාමින් දොර සෙමින් නැරුණා. කාමරයේ ඇතුළ තාර වගේ කළුම කළුයි. කිසිම හුස්ම ගන්න සද්දයක්වත් නැහැ. මම පියවරින් පියවර ඇතුළට ගිහින් ඇඳ යට බැලුවා. කබඩ් එක ඇරලා බැලුවා. හැබැයි සම්පූර්ණයෙන්ම හිස්. ඒ වෙලාවේ තමයි පළවෙනි වතාවට මගේ කොන්ද දිගේ සීතල දිය දහරක් ගලාගෙන යනවා වගේ දැනුනේ. හිතට අමුතුම බයක් ආවා. මෝ කොහෙද ගියේ? අපේ ගෙදර මෙච්චර වෙලා හැංගිලා ඉන්න පුළුවන් වෙන තැන නෑනේ. එකපාරටම මට මතක් වුණා ක්‍රිස් මුලින්ම මාව රවට්ටන්න උඩ තට්ටුවට දුවනවා වගේ සත්‍යයක් දාලා හෙමින් සීරුවේ ආයෙත් පහළ බේස්මන්ට් එකටම යන්න ඇති කියලා. මම වහාම ආපහු පඩිපෙළ දිගේ පහළට බැස්සා. බේස්මන්ට් එකේ තිබුණ රෙදි සෝදන මැෂිම පිටිපස්සේ බැලුවා. පඩිපෙළ යට තිබුණ කුඩා ගපඩා පෙට්ටිය අරලා බැලුවා. අන්න ඒ වෙලාවේ බේස්මන්ට් එකේ කෙළවරක ගොඩ ගහලා තිබුණ පරණ කාඩ්බෝඩ් පෙට්ටි ගොඩක් පිටිපස්සෙන් හීන් හිනා හඬක් ඇහුණා. මගේ බය එකපාරටම නැති වෙලා කේන්තියක් ආවා. මම වේගෙන් ඒ පෙට්ටි ගොඩ ළඟට ගියා. අල්ලගත්ත උඹව. දැන් ඉතින් ඇති සෙල්ලම් කළා. මම කෑ ගැහුවා. පෙට්ටි අතරින් ක්‍රිස් තමන්ගේ ඔළුව කසමින් දත් 32ම දාලා hina වෙමින් එළියට ආවා. යකෝ උඹ මාව හොයන්න මෙච්චර වෙලාවක් ගත්ත එකට නම් මරු. මම හිතුවා උඹ මාව හොයන්න නැතුව නිදාගත්තා කියලා. මමත් බය නැති වුණ සහනයට හයියෙන් hina වුණා. මම හිතුවා බං උඹ මාව තනි කරලා ගෙදරින්ම පැනලා ගිහින් කියලා. අපි දෙන්නම බේස්මන්ට් එකේ සෝෆා එක උඩ ඉඳගෙන සෑහෙන වෙලාවක් හයියෙන් hina වුණා. ඒත් අපේ ඒ hina හඬ තව හරියටම පැයකින් මුළු ජීවිත කාලයටම නැති වෙලා යන අඳුනාවක් බවට පත්වෙයි කියලා අපි දෙන්නගෙන් කවුරුත්ම දැනගෙන හිටියේ නෑ. බේස්මන්ට් එකේ සෝෆා එක උඩින් දැන් සෑහෙන වෙලාවක් hina වුණාට පස්සේ අපේ හිතේ තිබුණු පාළු ගතිය නැති වෙලා අමුතුම ජවයක් ඇවිත් තිබුණා. මදි මචං තව එකපාරක් කරමු. හැබැයි මෙහෙමයි. මෙදා පාර හැංගෙන්නේ උඹ. මම හොයනවා.
ක්‍රිස් සෝෆා එකෙන් නැගිටින ගමන් කිව්වා. මම ඔළුව වෙනුවා. හරි. හැබැයි නීති රීති ඒ විදියමයි 50 වෙනකල් විතරයි ගණන් කරන්නේ. ක්‍රිස් වහාම සාලේ ප්‍රධාන බිත්තිය දිහාට හැරිලා තමන්ගේ දෑතින් ඇස් වහගත්තා. 1යි 2යි 3යි. එයා වේගයෙන් ගණන් කරන්න පටන් ගනිද්දි මට හිතුණා මට ඉතිරි වෙලා තියෙන්නේ තත්පර කීපයක් විතරයි කියලා. මම සාලයෙන් පැනලා කිසිම සද්දයක් නොඇහෙන්න හෙමින් සීරුවේ පඩිපෙළ නැගලා උඩ තට්ටුවට දිව්වා. මොහොතකට මට හිතුණා මගේම කාමරයට ගිහින් හැංගෙන්න. ඒත් ක්‍රිස් මුලින්ම ඇවිත් බලන්නේ මගේ කාමරේ කියලා මම හොඳටම දැනගෙන හිටියා. ඒ නිසා මම මගේ අදහස වෙනස් කරලා කොරිඩෝවේ කෙළවරේම තිබුණ අඳුරේ ගිලිලා තිබුණ ගෙස්ට් රූම් එක ඇතුළට රිංගුවා. කාමරේ ඇතුළ සම්පූර්ණයෙන්ම අඳුරුයි. එකම එක තැනකින් විතරක් ඒ කියන්නේ ජනේල රෙදි අතරින් ගලාගෙන ආපු යන්තම් කහපාට උණ මලානික හඳ එළිය විතරක් බිත්තියටයි බිමටයි වැටිලා තිබුණා. මම කිසිම සත්‍යක් නොකර පූසෙක් වගේ බිම දිගේ ඇදිලා ගිහින් ඇඳ යටට රිංගුවා. ඊට පස්සේ බිමට එල්ලා වැටිමින් තිබුණු ඝන ඇඳරෙද්ද තවත් ටිකක් පහළට ඇදලා මගේ මුළු ඇඟම වැහෙන විදියට හදාගත්තා. දැන් මම ඉන්නේ ඝන අඳුරු ඇඳක් යට. ඒ අඳුර මැදින් මට පිටත පෙනුනේ ඊටාම අපැහැදිලි කළු සෙවණලි විතරයි. මුළු පරිසරයම කොච්චර නිහඬද කිව්වොත් මම හුස්ම ගන්න සද්ද පවා මගේ කන්නඩි පුපුරවන්න තරම් ලොකුවට මට ඇහෙන්න පටන් ගත්තා. මගේ පපුව ගැහෙන වේගය ටිකෙන් ටික වැඩි වුණා. 47 48 49 50 මං එනවා උඹව අල්ලන්න. පහළ තට්ටුවෙන් ක්‍රිස්ගේ හඬ දෝංකාර දුන්නා. ඊට පස්සේ මුළු ගෙදරම ආයෙත් වතාවක් බිහිසුණු නිශ්ශබ්දතාවයකින් වැහිලා ගියා. මිනිත්තු 2ක් විතර ඔහේ ගෙවිලා යන්නේ නැති. එක පාරටම පරණ ලී පඩිපෙළේ හඬ ඇහෙන්න ගත්තා. ක්‍රිස් පඩිපෙළ නැගලා උඩ තට්ටුවට එනවා. මම බය වැඩිකමට මගේ ඇඟම තද කරගෙන දෑතින් කටවහගත්තා. උඩ තට්ටුවේ පළවෙනි දොර ඇරෙන සද්ද ඇහුණා. ඒ නාන කාමරය. ඊළඟට අම්මලගේ කාමරයේ දොර රිදි මෑත් වෙන සද්දේ. ඊට පස්සේ හෙමින් ඊටාම මන්දකාමී අඩි සද්දයක් කොරිඩෝව දිගේ මං ඉන්න කාමරයේ දෙසට ලං වෙන්න පටන් ගත්තා. කළු පාට හෙවණැල්ලක් කාමරයේ ඇතුළට ඇවිදගෙන එනවා මම දැක්කා. ඒ අඩි සද්දේ මට පැහැදිලිවම ඇහුණා. මම මගේ හුස්ම පවා සම්පූර්ණයෙන්ම නවත්තගත්තා. ඒ අඩි සද්දේ කෙලින්ම ඇවිත් නතර වුණේ මම ඉන්න ඇඳ ළඟමයි. ඒ ආපු අඳුර සෙවණැල්ලේ සපත්තු අඩි බිමට තද වෙන හඬ මගේ කන ළඟම වගේ ඇහුණා. මම හිතුවේ දැන් ක්‍රිස් ඇවිත් ඇඳරෙත් එක පාරටම උස්සලා අල්ලගත්තා කියලා කෑ ගහලා මාව බය කරයි කියලා. ඒත් ඒ කිසිම දෙයක් වුණේ නැහැ. තත්පර දෙකක්, තත්පර 10ක්, විනාඩියක් කිසිම සත්‍යයක් නැහැ. ඇඳ ළඟ හිටගෙන ඉන්න ඒ රූපය හෙළුණේවත් නැහැ. ඒ අප්‍රාණික නිශ්ශබ්දතාවය මගේ හිතට ගෙනාවේ දරා ගන්න බැරි තරම් බියක්. ටික වෙලාවකට පස්සේ ඒ අඩි සද්දේ අඩි 2ක් විතර ආපස්සට ගියා වගේ ඇහුණා. ඊට පස්සේ හෙමින් සීරුවේ කාමරයේ දොරෙන් එළියට ගියා. මම තවත් විනාඩි කීපයක්ම ඇඳ යටට වෙලා හුස්ම හිර කරගෙන හිටියා. හරි මචං මම පෙරදුනා. දැන් සෙල්ලම ඉවරයි. එළියට වරෙන් කියලා ක්‍රිස් කෑ ගහනකල් මම බලාගෙන හිටියා. ඒත් මුළු ගෙදරම තිබුණේ මලමිනී පිට්ටනියකින් වගේ බිහිසුණු නිශ්ශබ්දතාවයක් විතරයි. අන්තිමට මට ඒ අඳුර අස්සින්න එක එපා වුණා. මම හිමින් ඇඳ යටින් මතුවෙලා ඇඟේ තැවරුණු දූවිලි පිස දමමින් කාමරෙන් එළියට ආවා. කොරිඩෝව පුරාම ඇස් යවුවත් කිසිම කෙනෙක් පේන්නේ හිටියේ නැහැ. ක්‍රිස් 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 මම යාන්තමට හඬ අවදි කළා. කිසිම උත්තරයක් නැහැ. මම පඩිපෙළ දිගේ බැහැලා පහළ තට්ටුවට ආවා. සාලේ හිස්, කුස්සියත් හිස්. බේස්මන්ට් එකට යන ලී දොර හොඳට වහලා තිබුණා. හරි මචං දැන් ওই ගේම් එක ඉවරයි. මම එළියට ආවා. දැන් ඇති. මම ටිකක් හයියෙන් කෑ ගැහුවා. අන්න ඒ වෙලාවේ බේස්මන්ට් එක පැත්තෙන්, ඒ කියන්නේ වහලා තිබුණ දොර පිටිපස්සෙන් ඊටාම ඈතින් ඇහෙනා වගේ හඬක් ආවා. මං තාම උඹව හොයනවා මචං උඩ තට්ටුවේ.
ඒ හඬ ඇහුණු සැනින් මගේ මුළු ඇඟම එක පාරටම අයිස් වගේ සීතල වෙලා ගියා. මගේ කකුල් දෙක පණ නැති වුණා. මම හිමින් සීරුවේ බේස්මන්ට් දොර ළඟට ගිහින් දොර අඩවන් කරලා පහළ කළුවර දෙසට කෑ ගැහුවා. ක්‍රීස් විහිළු කරන්න එපාන්නේ. මං කිව්වේ මං එළියට ආවා කියලා. එතකොටම බේස්මන්ට් එකේ පඩිපෙළ පාමුලේ ඉඳන් ක්‍රිස්ගේ හඬ ඇහුණා. අඩෝ උඹ කොහෙද බං හැංගුනේ? මම මේ පහළ හැමතැනම හෙව්වා. මගේ බඩ ඇතුළ එක පාරටම අමුතු විදියකට ගැස්සලා ගියා. පපුව මගේ කටට එන්න වගේ හැඟීමක් දැනුණා. මොකද මට දැන් ටිකකට කලින් ක්‍රිස්ගේ හඬෙන් ඇහුනේ ක්‍රිස් ඉන්නේ උඩ තට්ටුවේ කියලා. හැබැයි දැන් ක්‍රිස් ඉන්නේ පහළ බේස්මන්ට් එකේ. මං දැන් කුස්සියේ ඉන්නේ. මම වෙවුලන හඬින් කිව්වා. තත්පර කීපයකට පස්සේ බේස්මන්ට් පඩිපෙළ දිගේ උඩට නැගිගෙන ක්‍රිස් ආවා. එයාගේ මූණේ තිබුණේ ලොකු ප්‍රශ්නාර්ථයක් සහ වෙහෙස මහන්සි පාටක්. උඹ කොහෙද බං මෙච්චර වෙලා හිටියේ? මං උඹව හැමතැනම හෙව්වනේ. මම හිටියේ උඩ තට්ටුවේ ගෙස් රූම් එකේ ඇඳ යට. උඹ ඇඳ ළඟට ඇවිත් යනවා මම දැක්කා. ඒ වචන ටික ඇහුණු සැනින් ක්‍රිස්ගේ මූණේ තිබුණ හිනාව එක පාරටම අතුරුදන් වෙලා සුදුමැලි වුණා. ඒක වෙන්න බෑ මචං. ක්‍රිස් කොත ගසමින් කිව්වා. ඇයි වෙන්න බැරි? මම ඇහුවා. මොකද මම ගෙස් රූම් එකට තාම ගියේ නෑ. මගේ පපුව එක පාරටම මිටියකින් ගහනවා වගේ ගැහෙන්න පටන් ගත්තා. මොකද්ද කිව්වේ? ඔව් මචං මම උඩ තට්ටුවට ආව තමයි. ඒත් ගෙස් රූම් එක තාම බැලුවේ නෑ.